අයිබෝවන් මමා කුකින් පපායෝචන් YouTube channel එකෙන් අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ රසම රස පැස්ටා රෙසිපි එකක් අරගෙන. දැන් මම මේ වගේ මැටි හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 4ක් විතර දානවා. ඉතින් තෙල් ගොඩාක් කන්න කැමති නැති අය අගුණ අය තෙල් ටිකක් අඩු කරන්න. මම පාවිච්චි කරේ සුදු පොල් තෙල්. ඉතින් දැන් මේ තෙල් එක රත් වීගෙන එනකොට මම මේකට කුරුඳු පොතු කෑලි දෙකක් එනසාල් දෙකක් ඒ වගේම කරාබු නැටි 3ක් එකතු කරනවා. ඉතින් තෙල් එක රත් වෙලා තියෙන වෙලේ අර අපි දාපු එනසාල් එක පුපුරනවා නම් හොඳට තෙල් එක රත් වෙලා තියෙන්නේ. ඉතින් අපි දාන්නේ මේක සුවඳ රසය සහ ගුණ කියන ඔක්කොම වැඩි කරගන්න අපි හදන කෑමවල. ඉතින් ඒත් එක්කම දැන් අපි එකතු කරන්නේ සුදු ලුණු බික් 7-8ක් අරන් තියෙනවා. සුදු ලුණු වැඩිපුර දැම්මහම හරිම රසයි ඒ වගේම සුවඳයි. ඊට පස්සේ අපි හීනියට කපාගත්ත ඉඟුරු ටිකක් මේ ටික අපි ඉස්සෙල්ලා තෙලට දාගන්නේ මොකද සුදු ලුණු බෙදෙන්න යන වෙලාවන් දෙකක්. ඉතින් සුදු ලුණු ටික ඉක්මනට දාගත්තා. ඒත් එක්කම අපි දාගන්නවා අල මේ වගේ පොඩියට කපාගත්ත මේ අල ටිකක් දාන්නේ සාමාන්‍ය අල ගෙඩියක් පොඩියට කපන්න. එතකොට ඉක්මනට මේක අපිට බෙද ගන්න පුළුවන්. ඉතින් අල බෙදෙන්න ටිකක් වෙලා යන හින්දා මම අල ටික සුදු ලුණුත් එක්කම එකතු කරා. දැන් අපේ අල ටිකක් රන්වන් පාට වෙන්න කිට්ටුවට බැදිලා ඒ වගේම තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේ මම කරපිංච එකතු කරා. ඊට පස්සේ පොඩියට කපාගත්ත ලුණු ගෙඩි දෙකක් බී ලුණු ගෙඩි දෙකක් එකතු කරනවා. ලුණු ගොඩාක් දැම්මහම අපේ හදන කෑම ඇත්තටම ගොඩක් රසයි. ලුණු සුදු ලුණු ගොඩක් එකතු කරාම කරපිංච ටිකක් දානවා. දැන් අපි අබ තේ හැන්දක් එකතු කරන්න යන්නේ. මොකද අබ කියන්නේ අපේ ආහාර අජීර්ණය වෙන්න තියෙන ප්‍රවණතා අඩුයි. අබ ඒ වගේම කුරුඳු කරන්ද බොංගු ඒවා එකතු කරාම ඉතින් අපි අබ ටිකකුත් මේසරේ එකතු කරලා පොඩ්ඩක් ආපහු මේක චුට්ටක් තෙලේ මලව ගන්න ඕන. දැන් ඔයාලට පේනවා අර ගොඩාක් අපි ලුණු ටික මේ රන්වන් පාට වෙලා නැහැ. සාමාන්‍යයෙන් මැලවිලා තියෙනවා. ඒ වෙලාවේ අපි කැරට් ලොකු අලයක් මේ වගේ කොටුවට කපාගෙන ඒ ටිකත් එකතු කරගත්තා. මොකද චුට්ටක් මේක බාගෙට වගේ තැම්බෙන්න ඕන හින්දා. එහෙම නැත්නම් ඔයාලට ටිකක් පහු වෙලා එකතු කරන්න පුළුවන් බාගෙට තම්බපු කැරට් ටිකක් ගත්තොත්. මෙතන මම කොච්චි මිරිස් එකක් අරන් තියනවා. ටිකක් ඉදිච්ච කොච්චි එක ගොඩාක් සැරයි. ඉතින් අපි පොඩ්ඩක් සැරට කන හින්දා එකතු කරා. මේ වෙලාවට ඔයාලා සාමාන්‍ය මිරිස් එකතු කරන්න ගොඩක් සැර කන්න නැත්තම්. දැන් මම කහ හැඳි භාගයක් එකතු කරනවා. ඊට පස්සේ ගම් මිරිස් සාමාන්‍යයෙන් පොඩි හැන්දෙන් එකමාරක් වගේ එකතු කරනවා. ඉතින් සැර ඇත්තට මම ඉස්සෙල්ලා කිව්වා වගේ සැර කන ප්‍රමාණය අනුව එකතු කරගන්න. ඊට පස්සේ ලුණු රස අනුව එකතු කරගන්න. දැන් අපි පොඩ්ඩක් මේ වගේ මේක කලවම් කරලා කැරට් ටික චුට්ටක් ඉදෙනකන් උයා ගන්න ඕනේ. ගොඩාක් ඉදවන්න ඕනේ නැහැ. ඊට පස්සේ මේ පොඩ්ඩක් රස වැඩි කරගන්න ඕන නිසා මම මේ වෙලාවේ එක්ස්ට්‍රා ටිකක් එකතු කරනවා. ඉතින් ඔයාලට එක්ස්ට්‍රා ගෙදර නැත්තම් හොඳ පොල් තෙල් එකක් එකතු කරත් කමක් නැහැ. මමත් මුලදී මේකට පොල් තෙල් එකතු කරේ. ඉතින් තව පොඩ්ඩක් රස කරගන්න ඕන හින්දා එක්ස්ට්‍රා එකතු කරේ. එක්ස්ට්‍රා කියන එක ඔප්ෂන් එකක් විතරයි. දැන් අපි මිරිස් සාමාන්‍යයෙන් පොඩි මේ හැන්දෙන් දෙකක් විතර එකතු කරා. කියන්නේ තේ හදන හැන්දටත් වඩා පොඩි හැන්දක්. මිරිස් කුඩුත් ඔයාලා මේ රස අනුව එකතු කරගන්න සැර කන ප්‍රමාණය අනුව. කෑලි මිරිසුත් හැඳි දෙකක් විතර එකතු කරනවා. මේක පොඩ්ඩක් සැර ඩිෂ් එකක්. ඒ හින්දා පොඩ්ඩක් මම මිරිස් වැඩිපුර පාවිච්චි කරා. ඉතින් ඔයාලගේ සැර කන අනුව
අඩු කරගන්න. පොඩි බබාලට දෙනවා නම් එහෙම සැර අඩුවෙන්ම එකතු කරගන්න. දැන් අපි පොඩ්ඩක් මේක කලවම් කරනවා. දැන් අපි සෝයා සෝස් ටිකක් දාගන්නවා. ඉතින් සෝයා සෝස් කියන එකත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ තියනවා නම් විතරක් දාගන්න. සෝයා සෝස් දැම්මහම පොඩ්ඩක් අර අපේ කෑම ටිකක් රසවත්. ඊට පස්සේ අපි මෙතන මේ තියෙන්නේ තක්කාලි ගෙඩි 3ක් විතර අපි මේ බ්ලෙන්ඩර් එකට දාලා වතුර ටිකක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගෙන ඒ ටික එකතු කරා. එහෙම නැත්නම් ඔයාලට මේ වෙලාවේ තක්කාලි සෝස් එක තියෙනවා නම් තක්කාලි සෝස් එකකින් එකතු කරගෙන පොඩ්ඩක් වතුර දාලා මේ වගේ ග්‍රේවි එක හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන තක්කාලි ගෙඩි 3ක් විතර බ්ලෙන්ඩර් එකට වතුර චුට්ටක් එක්ක දාලා තමයි ගත්තේ. මොකද අද අපි හදන මේ පැස්ටා ඩිෂ් එක පොඩ්ඩක් අර මොයිස්චර් ගතියට තියෙන්න ඕන හින්දා නැත්නම් අර ඩ්‍රයි වුණාම අපිට කන්න අමාරුයි. දැන් අපි මේ කංකුන් ටිකක් මේ වගේ ලොකුවට කඩලා එකතු කරා. මොකද සාමාන්‍යයෙන් පොඩි අය කංකුන් කන්න අකමැති. ඉතින් මේ වගේ පැස්ටා ඩිෂ් එකකට වගේ දැම්මහම පහසුවෙන්ම පොඩි අයට අපිට කංකුන් ටිකක් දෙන්න පුළුවන් කන්න. ඒත් එක්කම ලීස් ටිකක් පොඩි කෑලි වලට කපාගෙන තියෙනවා. ඉතින් ඇත්තටම මේක අර මේ ඩිෂ් එක පොඩ්ඩක් කලර්ෆුල් කරන්න ඕන හින්දා කොළ පාට, ඒ වගේ කැරට් වල තියෙන තැඹිලි පාට ඒ වගේ එකතු කරගන්න පුළුවන්. අපි අර කෑම වල රස වගේම මේ ඩිෂ් එක පොඩ්ඩක් ලස්සනට තිබුණාම අපිට කන්න ප්‍රියභාවයක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් අර එක පාට අමුද්‍රව්‍ය මම මේකට එකතු කරා. දැන් අපි කංකුන් ටික කුක් වෙනකම් පොඩ්ඩක් වෙලා මේක තියා ගන්නවා. අර කොළ පාට නැති කරගන්න නැතුව. ඊට අමතරව මම මේ දැන් එකතු කරනවා අර පැස්ටා තඹපු වතුර ටිකක්. මොකද සාමාන්‍යයෙන් පැස්ටා එක හදනකොට ඔයාලා පැස්ටා තඹපු වතුර ටික විසි කරන්න එපා. ඒ ටික තියාගන්න. මේ වගේ ග්‍රේවි එකක් හදා ගන්න ඕනොත් අපිට ඒ පැස්ටා එකේ වතුර පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අර සාමාන්‍යයෙන් හොඳ තික් ගතියට අපිට තියාගන්නත් පුළුවන් ග්‍රේවි එක. දැන් අපි එකතු කරනවා බිත්තර 4ක් මම මේ වෙලාවේ එකතු කරනවා. හොඳට බීට් කරගෙන අපි අර හොද්ද ටිකක් රත් වුණාට පස්සේ බුබුලු දාගෙන එනකොට තමයි බිත්තර ටික එකතු කරන්නේ. ඒකල අපි මේක කලවම් කරන්නේ නැහැ. වහලා පොඩ්ඩක් ඉදව ගන්නවා. ඉතින් ඔයාලට බිත්තර විතරක් නෙවෙයි ඔය වෙලාවේ ඉස්සෝ එහෙම නැත්නම් චිකන් බෙදපු මාළු ඒ වගේත් එකතු කරගන්න පුළුවන්. ඒවා බෙදලා එකතු කරගන්න. සාමාන්‍යයෙන් අන්තිම වෙලාවේ තමයි එකතු කරගන්නේ. ඉතින් මම අද බිත්තර පාවිච්චි කරේ. දැන් ඔයාලට පේනවා අර බිත්තර ටික කුක් වුණා ඉක්මනට. අපි වහලා නිදව ගත්තේ. දැන් ඉතින් අපි මේ පැස්ටා ටික දාන්න යන්නේ. මේක පැස්ටා එක ඔයාලා දන්නවා 4න් 3ට තඹ ගන්න. මේ නැත්තම් අපි ආයි මේ ග්‍රේවි එකට දාලා ඉදනකොට ඒක ටිකක් දිය වෙන්න බලන නිසා දැන් අපි මේ පැස්ටා ටික මේකට එකතු කරන්න යන්නේ. මම පැස්ටා ග්‍රෑම් 400ක් 500ක් විතර ප්‍රමාණය තමයි එකතු කරන්නේ. ඉතින් ඔයාලට පැස්ටා එකට වඩා ඔයාලගේ කරි එක වැඩි කරගන්න ඕන නම් ඒ ටිකක් වැඩිපුර එකතු කරලා පැස්ටා අඩුවෙන් ගන්න. එහෙම නැත්නම් කරි අඩුවෙන් පාවිච්චි කරන්න ඕන වුණොත් පැස්ටා චුට්ටක් වැඩි කරගන්න. සාමාන්‍යයෙන් අර කරි එක ටිකක් වැඩිපුර තිබුණාම පැස්ටා එක රසයි. මේ වගේ අපි හොඳට මේක කලවම් කරන්න. දැන් ඔයාලට පේනවා අර කලර්ස් කීපයක් තියෙනවා. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි කෑම එක හදලා ඉවර වුණාම. බිත්තරවල අර බිත්තර කෑලි තියෙන, ඊට පස්සේ අපි දාපු කංකුන් එක, කැරට් එක, ඒ වගේ අර වෙනමම කලර්ස් අපිට පේනවා. දැන් ඔය වගේ තමයි අපි කලවම් කරලා වුණාම හරිම ලස්සනයි. දැන් ඉතින් අපි අන්තිමට මේක ප්ලේට් එකකට දාගත්තා. දාගෙන මම බුල්සයි එකක් දාලා ලුණු ගම්මිරි ෂුට්ටක් එකට දාලා පොඩ්ඩක් ගානිෂ් කරන්න අපි මේ පැස්ටා එක
උඩින් තිබ්බා. ඉතින් මේක තමයි ෆයිනල් ඩිෂ් එක අපේ හදාගත්ත පැස්ටා එකේ. ඉතින් හරිම රසයි, ඒ වගේම හරිම සුවඳයි. ඉතින් ඔයාලට ආසාවෙන් කන්න හිතන ඩිෂ් එකක්. ඉතින් ඔයාලත් මේ වගේ ඩිෂ් එකක් හදලා පවුලේ කට්ටිය එක්ක රස විඳින්න. අපි නැවතත් දවසක ඔයාලා හම්බෙන්න එන්නම් රසවත් රෙසිපි එකක් කරන්.